ඔන්න ඉතින් අදත් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්න මේ තියෙන්නේ වඩේ. ඉතින් මේක කපා ගන්න ඕනේ කෑලි කෑලි වලට. දැන් ඕනේ ලුණු. ඉතින් මේක වංගෙඩියකට දාලා මෙන්න මේ විදිහට කොච්චි බැදගත්ත මිරිස්. ඊට පස්සේ දෙහි ටිකක් දාලා මෙන්න මෙහෙම රසට හදා ගන්න යන්නේ. ඉතින් සීනි ටිකකුත් දාගත්තා මම මේකට. ඊට පස්සේ රස අනුව ලුණු චුට්ටකුත් දාගන්න. ඊට පස්සේ කෑලි මිරිස්. ඉතින් මේකට හොඳට මිශ්‍ර වෙන්න කොටා ගන්න ඕනේ. ඉතින් ආච්චි අම්මගේ වංගෙඩිය හරි කපන්නේ මේක ගන්න. ඉතින් මේ තියෙන මිශ්‍රණය. ඉතින් ඊට පස්සේ මේ වගේ අපි කපාගත්තු වඩේ ටික මෙහෙම දාලා හොඳට කලවම් කර ගන්න ඕනේ. ඉතින් මට මදි කියලා හිතෙච්ච ඉඳන් මම ඒකට මෙන්න මේ වගේ පරිප්පු වඩේ ටිකකුත් දාගන්නවා. ඉතින් මේක හදනවා නම් අනිවාර්යයෙන්ම මේ විදිහට හදලා බලන්න. මම දන්නවා දැනටත් ඔයාලට මේ වීඩියෝ එක බලනකොට කටර කෙලවුණා ඇති. මේ කොල්ලා මොකද මේ කරන්න කියලා. ඉතින් කොහොමරි මෙන්න මේ විදිහට කලවම් කරගත්තට පස්සේ තේ ටිකක් මෙහෙම හදාගෙන මේක කන්න තමයි තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ෆලෝ කරගෙන යන්න අමතක කරන්න එපා.